මේ ලෝකේ හොඳම දේවල් ලැබිච්ච කෙනාටත් ඒව නැති වෙනවද නැද්ද? නැති වෙනවා. මේ ලෝකේ හොඳම ආදරේ හම්බුනේ කාටද? අපි දන්නේ විදියට සිද්ධාර්ථ කුමාරයට. හැබැයි ඉච්ඡර ආදරය කරපු ආදරෙත් වෙන් වුණාද නැද්ද? වෙන් වුණා. නේ රාහුල කුමාරය ඉපදිච්ච දවසේ අර යශෝදරාව දාලා සිද්ධාර්ථ කුමාරය යන්නේ. හැබැයි බලන්න මේ ආදරේ මං කියන්නේ වර්තමානයේ අපි ඔය කියන මවාගත්ත ලෝකෙක ඉන්න ආදරයට වඩා අපි හිතනවා නම් වර්තමානයේ අපි කරන ආදරේ තමයි හොඳම එක කියලා. සාමාන්‍යයෙන් ඒ ආදරයක් වෙන් වෙච්ච දවසක අපි කියනවානේ මේ ඔයාගෙන් එහා නම් ආයි කිසිම කෙනෙක් හොයන්නේ නෑ. ඔයා නැත්තම් බඳින්නෙත් නෑ. මුළු ජීවිත කාලෙම තනිකඩ වෙන්නවා. ඉතින් එහා පැත්තනොත් හිතනවා අන්නේ පවුනේ එහෙම ඉඳිත් දන්නෙත් නෑ කියලා හිතලා වෙන් වෙන උපරිම මාසයයි දෙකයි නේ. හරිද? හැබැයි යශෝදරාව පළවෙනි දරුවා ඉපදෙන දවසේ ස්වාමි පුරුෂයාත් එක්ක බිරිඳව තනි කරලා යනවා නේ. දරුවත් එක්ක බිරිඳව දාලා යනවා. හැබැයි යශෝදරා එක මොහොතක් වෛර කරාද? නෑ. බලන්න මොන්න තරම් ඒ ආදරේ උතුම්ද. අවුරුදු ගාණක් බුදුරජාණන් බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරා. දැනගත්ත විදිහට යශෝදරත් ඒ දුක් ටික වින්දා. තමන්ව දාලා ගියපු මිනිස්සය වෙනුවේ නේ. තමන්ව අතෑරලා ගියපු මිනිස්සය වෙනුවේ යශෝදරා දන්නේ බුදු වෙන්න යනවා කියලා නේ. යශෝදරාව දැන් කියන්නේ බුදු වෙන්න කලින් අඩුම බෝසතාණන් වහන්සේවත් දන්නවනම් මම යන්නේ බුදු වෙන්න කියලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරයිද? නෑ. ඒක කාලයක් ගිය අවබෝධ කරගන්නනේ. හැබැයි යශෝදරා මුකුත් දන්නේ නැතුවත් ගියපු හේතුව දන්නේ නැතුවත් ඒ ආදරේ ඉස්සරහට අරන් ගියා. ඒතකොට එච්චර වටින ආදරෙත් වෙන් වුණා නම් නේ. එච්චර වටින දේවලුත් නැති වුණා නම් සිද්ධාර්ථ කුමාරයට මොනවද නොතිබ්බේනේ. හරිද? ඒ හැමදේමත් නැති වුණා නම් මේ අපිට ඔය ලැබෙන කිසි දෙයක් හැමදාම තියාගන්න වෙන්නේ